රත්තුණු තෙල් එකකට මෙන්න මේ සිග්නල් එක දැම්මොත් මොකක් වෙයිද? අපි අද තියෙන ක්ලෝ ගාඩ් එකක් ඒ වගේම සිග්නල් එකක් අපි බලමු රත්තුණු තෙල් එකකට මෙන්න මේ දෙක දාපුවම මොකක් වෙයිද කියලා. යාළුවනේ ඉතින් මේ ලිප පත්තු කරන්න පටන් ගෙන තියෙන ලිප පත්තු කරා චාත්තියක් තියාගත්තා. කොල්ල ටික ලිප පත්තු කරලා වැඩේ ගාන්න කරා. ඉතින් අපි ලිප එලෝ යාළුවනේ ඉතින් හොඳටම රත් වෙලා තියෙන ජාතිය අපි දැන් මේ පොල් තෙල් ටික දාගන්න හදන්නේ. පොල් තෙල් ටික දාගත්තා. පොල් තෙල් ටික දාගත්තා. ඉතින් පොඩ්ඩ වෙලාවක් තියාගමු රත් වෙනකම්. පොඩ්ඩක් අර තෙල් එක නිකන් රත් වුණාම අපේ තියෙනවා සිග්නල් එක. ආයේ තියෙනවා ක්ලෝ ගාඩ් එක. අපි මේ දෙක දාලා බලමු මොකක් වෙයිද කියලා. යාළුවනේ දුන් දාලා තෙල් එක රත් වෙනවා. අපි ඉතින් මෙන්න මේ ක්ලෝ ගාඩ් එක සිග්නල් එක අපි දාලා බලමු. යාළුවනේ තෙල් එක රත් වෙනවා සුපිරිටම. ඉස්සරව මම දා ගන්නවා ක්ලෝ ගාඩ් එක. අපි දාලා බලමු. පෙන්නන්න. මොකක් වෙයිද දන්නේ නැහැ. යාළුවනේ ඒක බැදෙනවා මුරුක්කෝ අපි කොහොම හරි ක්ලෝ ගාඩ් එකම දාලා ඉවරයක් කරමු. යාළුවනේ හැමතැනම විසික යාළුවනේ 아무තු සුවඳක් එනවා ඒකේ. එංගරේ ක්ලෝ ගාඩ් එක ඉවරයි. සිග්නල් එක දාන්න. අපේ යාළුවා සිග්නල් එක දානවා. ගාඩ් එක දැම්ම දැන් සිග්නල් එක දාලා බලන්න. සිග්නල් එකත් යාළුවනේ වැටෙනවා මේ තෙල් එකට. ඉඩේ ගන්න දාන්න. අනේ අයියෝ ඉඩේ ගන්න. යාළුවනේ අපි මේ කලවම් කරනවා. රත් වෙලා තියෙන්නේ හොඳටම. ඒකයි මේක කරන්නේ. මේ තෙල් එක රතු පාට වුණාවා. යාළුවනේ තෙල් එක අමුතු පාටක් ආවා. තෙල් එක නිකන් තැඹිලි පාට වගේ වෙලා තියෙන්නේ. අපි මේකට ක්ලෝ ගාඩ් දැම්මා සිග්නල් දැම්මා. යාළුවනේ පේනවාද මේ අමුතු සීන් එකක් තියෙන්නේ. හිතා ගන්න බෑ තාම මොකක් වේද කියලා. තව ටිකක් වෙලා අපි තියලා බලමු. යාළුවනේ ඉතින් අපි රත්තුණු තෙල් එකකට ක්ලෝ ගාඩ් එකේ සිග්නල් එකක් දැම්මා. දාලා අපි සාමාන්‍ය විනාඩි 15ක් වගේ හිටියා. මොකද උනේ බලන්න. දාපු ගමන් තැඹිලි පාට වුණා. මං හිතන්නේ අනේ මන් හිතා ගන්න බෑ. ඊට පස්සේ දැන් අපි ටිකක් වෙලා තියලා තිබ්බා. දැන් කළු පාට බලන්න. යාළුවනේ මේ දැන් කළු පාට වෙලා තියෙන්නේ. අත තියෙනවා කුඩු එක. අපි මේකේ තෙල් ටික අහක් කරලා බලමු. යට කුඩු ටික මොන වගේද කියලා. A few moments later. යාළුවනේ මේ වතුර එකක් අරන් ආවා. අපි මේකට මේ දැන් වතුර දානවා. අපි නා ආතල්ලක් ගන්නයි වතුර ටිකක් දාලා බලමු කියලා. අපි මේකට දැන් වතුර දානවා යාළුවනේ. ඔයාලට පේනවාද පෙන වගේ එනවා. අපි මේකට දැන් වතුර දානවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. නිකන් අර පෙන ගතිය හොඳටම තියෙනවා දැන්. දැන් ආයෙ අඩු වුණා ඒක. 1 hour later. යාළුවනේ මේක හලා ගන්න යන්නේ. අපි රෙදි කැලි මුකුක් ගෙනාවේ නෑ. අපි දැන් මේ හලා ගන්න යන්නේ. පේනවා ඇති. ඔයාලට නම් පේනවා ඇති කොහොමද කියලා. අනේ මන්ද හිතා ගන්න බෑ මොන වගේද කියලා. පුළුවන් තරම් අපි කුඩු ටිකක් ඉතුරු කරගන්න අතත් පිච්චෙනවා. ඔය අඩිය කුඩු ටික ඉතුරු කරගන්න. යාළුවනේ මේ අඩිය කුඩු ටිකක් ඉතුරු වුණා පේනවා ඇති ඔයාලට. මේ නිකන් අනේ මන්ද හිතා ගන්න බෑ මොන වගේද කියලා. මේ හයි වෙලක් තියෙනවා කෑලි වගේ. යාළුවනේ ඉතින් මේමයි අපි මේක තෙල් ටික හලා ගත්තා. තෙලුත් තිබ්බා. ආයේ වතුරක් දැම්මා. දැන් මේ ටික හලාගත්තා. දැන් පේනවා ඇති මේක නිකන් අමුතු කුඩු එකක් වගේ වෙලා තියෙන්නේ මේ. පේනවා ඇති. මොනෝ වෙන්නන්නේ. මේක අනේ මම හිතා ගන්න බෑ මොන වගේ වෙලාද කියන්නේ. වැලි වගේ වෙලා තියෙන මඩ වගේ මේ. ඔයාලට පේනද ඒක මොන වගේද කියලා. ඔක්කොම එහෙමයි. අපි සූරගෙන බලමු.
අනේ වන්න යාළුවනේ නිකන් අනේ වන්න හිතා ගන්න බෑ මොකක් වෙලාද කියලා නේ ඉතින් යාළුවනේ අපි කොහොම හරි රත් වුණ තෙල් එකකට ක්ලෝ ගාඩ් එකේ සිග්නල් එක දැම්මා ටිකක් වෙලාදී කළු පාට වුණා ඊට පස්සේ අපි වතුර දැම්මා ඊට පස්සේ නිකන් පෙන වගේ ආවිල් ඒකත් නැති වුණා ඊට පස්සේ අපි අන්තිමේදී කොහොම හරි හලාගත්තාට පස්සේ අඩිය නිකන් මඩ පාටට හුරු නිකන් කුඩු ටිකක් වගේ ඉතුරු වුණා ඒක තමයි උනේ ඉතින් අන්තිමට ඔයාලට දකින්න ඇති වීඩියෝ එකේ මොකක්ද උනේ කියලා එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි අපි ගෙනියන්න බයි